මං සාමාන්‍යයෙන් මැණික් ගලක් බලන්න යනකොට මගේ ආම්පන්න ටික දාගෙන යන බෑග් එක. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. එතකොට මේ ඔක්කොම උපකරණ එකපාර ගලක් හඳුනා ගන්න අවශ්‍ය නැහැ. එතකොට අපිට ප්‍රධානම අපි මැණික් පොලකට සහ මොනවා හරි මැණිකක් බලන්න අපිට යනකොට අනිවාර්යෙන් ටෝච් එකක් තියෙන්න ඕනේ. හැබැයි මම හිතනවා ඔයාලට වෝම් වයිට් එක තියෙන වයිට් එක හොඳට බලන්න පුළුවන් ටෝච් එකක් වගේම ඔයාලට ඉන්කැන්ඩසන් ලයිට් එක තියෙන රත්නපුර ටෝච් එක වගේ ටෝච් එකක අවශ්‍යතාවයක් තියෙනවා. රත්නපුර ටෝච් එකට පුද්ගලිකව කැමති නැහැ. නමුත් රත්නපුර ටෝච් එක අපිට ප්‍රයෝජනවත් වෙන එකට හේතුව රත්නපුර ටෝච් එක හදලා තියෙන්නේ මෙන්න මේ පිලමන්ට් බල්බ් එකෙන්. මේ රත්නපුර ටෝච් එක ඇති විශේෂ දෙයක් නැහැ. හරි මේක මැජික් එකක් නැහැ මේක ඇතුලේ. එකම දේ මේකේ තියෙන්නේ මේකේ පිලමන්ට් බල්බ් එක විතරයි. ඇමරිකන් පිලමන්ට් බල්බ් එකක් වෙන එකත් එක්ක අපිට ඉන්කැන්ඩසන් ආලෝකය ලබා ගන්න පුළුවන්. ස්කේල් එක මෙන්න මේ වගේ ස්කේල් එකක් තියන් ඉන්නවා. ඔයාලට පුළුවන් මීට වඩා හොඳ ඇකියුරේට් පොඩි ස්කේල් තියෙන පොඩි මුදල්ලකට එහෙම වුණොත් ඒ වගේ ස්කේල් එකක් ඔයාලට ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට ලොක් කරන්න පුළුවන් ටුයිස් එකක් තියෙනවා නම් වඩාත් පහසුයි. තාව යන ඔයා විශේෂයෙන් කට් ඇන්ඩ් පොලිෂ් ගලක් ගන්න යනවා නම් හෝ ගෙවුඩයක් ගන්න යනවා නම් මම ඔයාලට උනන්දු කරනවා මෙන්න මේ වගේ හොඳ 10x ට්‍රිප්ලට් ලූප් එකක් ගන්න පාවිච්චි කරන්න. සාමාන්‍ය ලූප් එකක් නෙවෙයි ට්‍රිප්ලට් ලූප් එකක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ කාච 3ක් තියෙන ලූප් එකක් තමයි වඩාත්ම වැඩේට හොඳ. යටින් කමෙන්ට් එකක් දාන්න ට්‍රිප්ලට් ලූප් එක පාවිච්චි කරන ආකාරය අවශ්‍යද කියලා. ට්‍රිප්ලට් කියලා කමෙන්ට් එකක් දාන්න. ඒතර මම දන්නවා සම ට්‍රිප්ලට් ලූප් එකේ මේ ටුයිසරේ පාවිච්චි කරලා ගල දිහා බලන්න පුළුවන් අපිට. ගොඩක් බලන්න හැබැයි කට් ඇන්ඩ් පොලිෂ් ගල්. එතකොට ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මම නම් සාමාන්‍යයෙන් ස්පිනල් කාඩ් එක පාවිච්චි කරන්නේ නැහැ. මම ස්පිනල් කාඩ් එක ගෙනියන්නේ නැහැ. මොකද මට ඊට වඩා පහසුයි මේ පෝටබල් පෝලරයිස්කෝප් එකක් ගෙනියනවා. පෝටබල් පෝලරයිස්කෝප් එක ගෙනියන්නේ ගොඩක් අය හිතන්නේ අපිට S2 බලලා හෝ ලූප් එකෙන් බලලා විතරයි සින්තටික් ගල් අඳුර ගන්න පුළුවන් කියලා. ඔයාලා දන්නවද නැද්ද දන්නේ අපිට සාමාන්‍යයෙන් පෝලරයිස්කෝප් එක මගින් සින්තටික් ගල් ඉතාමත් පහසුවෙන් අඳුර ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම නම් ස්පිනල් කාඩ් එක සමහර අවස්ථාවල ගෙනියනවා බර වැඩි වගේ නම් නැත්තම් සාමාන්‍යම වාහනේ හරි යනකොට තියා ගන්නවා. මොකද ගලක් ගන්නකොට තප්පර ගානක් යන්නේ නැහනේ. මෙතනට තිබ්බා මේක උඩින් ගල තිබ්බා. ඩබල් සිංගල් නම් ඩබල් සිංගල් බලන්නත් පුළුවන්. සමහර සින්තටික් නැචරල් සෆාය වෙන් කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් අය ඒකේ ක්‍රමේ දන්නේ අපි පාඨමාලාවලදී උගන්වනවා කොහොමද පෝලරයිස්කෝප් එක වගේ උපකරණයක් පාවිච්චි කරලා විශේෂයෙන් අපි ඇඩ්වාන්ස් කෝස් එකේදී අපි උගන්වනවා පෝලරයිස්කෝප් එකෙන් කොහොමද සින්තටික් නැචරල් වෙන් කරගන්න පොඩි ක්‍රමයක් තියෙනවා. එතකොට අපිට කකුල් දෙකකුත් තියෙන වාහනක් තියෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම ගමනක් යන්න මට කකුල් දෙකක් තියෙන නිසා මම කකුල් දෙකෙන් විතරක් ඒ ගමන යනවා මම වාහනයක යන්නේ නැහැ කියලා කිව්වොත් එයාගේ ඔයාලා දකින්නේ එයා හරි දක්ෂ කෙනෙක් විදිහට නැත්නම් එයා හරි නූගත් මෝඩ කෙනෙක් විදිහටද කෙනෙක් නම් ඔයා මේ ඉන්ස්ට්‍රුමන්ට් වලට ඉන්ස්ට්‍රුමන්ට් භාවිතා කරන්න පුරුදු වෙන්න. ඒකට හේතුව මොකක්ද? කකුල් දෙක තියාගෙන අපි වාහනයක යන්නේ අපේ වැඩ පහසු කරගන්න කාලය ඉදිරි කරගන්න. ඇයි අපි ජෙම් අයිඩෙන්ටිෆයි කරන්න ඉන්ස්ට්‍රුමන්ට් පාවිච්චි කරන්න ඕනේ? අපේ සල්ලි ඉතුරු කරගන්න හරියට ජෙම් එකක් අයිඩෙන්ටිෆයි කරන්න. ඒත් එක්කම අවශ්‍ය වුණොත් මේක අත්‍යවශ්‍ය නැහැ. තව ලූප් එකක් මම පාවිච්චි කරන එකට ටෝච් එකකුත් තියෙනවා. මේ ලූප් එක පාවිච්චි කරන මේකේ ට්‍රිප්ලට් එකක් නම් හොඳයි. මම ළඟ ට්‍රිප්ලට් එකක් නෙවෙයි අත්තට මේ තියෙන්නේ. මේ ලූප් එක 40 වාරයක් විශාලනය කරන්න පුළුවන්. ඒතකොට ස්ටෑන්ඩඩ් ලූප් එක අපි ලූප් ක්ලීන් කියන එක චෙක් කරන්නේ 10x ලූප් එකේ. මේක 40x ලූප් එකක්. ඒතකොට මෙන්න මේ වගේ ලූප් එකක් අපි පාවිච්චි කරනවා. ඒත් එක්කම විශේෂයෙන් ඔයා අලුත් කෙනෙක් ඔයා ගෙවුඩ මිලදී ගන්න යනවා නම් ඔයාට සමහර වෙලාවට ගෙවුඩ හොයාගන්න එක පැටලෙනවා නම් ගෙවුඩ සම්බන්ධව වෙනම මම වීඩියෝ එකක් කරන්නම්. ගෙවුඩ විදිහට රැවටෙන්න පුළුවන් ගල් ගොඩක් තියෙනවා. ඒ ගෙවුඩ කියලා සෙව්වන්දි ගල්, පලිඟු වර්ග, විවිධ වර්ගයේ වෙනත් ගල් ගන්නවා දන්නේ නැතුව. ඉතින් ඔයාලට ගෙවුඩ චෙක් කරගන්න ඉතාමත් වැදගත්ම ඒ කියන්නේ ගෙවුඩයක්ද මේක ಜಾතියේද මේක සෆායාද කියලා චෙක් කරගන්න හරිම වැදගත් වෙන උපකරණයක් තමයි ඩයමන්ඩ් සිලෙක්ට් උපකරණය කියන්නේ. එතකොට මෙන්න මේ ටික ඔයා නවක කෙනෙක් නම් මම කියන්නේ මේ ටික එකතු කරගන්න. ඔයා මේක පොලකට මේ වගේ පොඩි මල්ලක දාගෙන මේ ටික ගෙනියන්න පුළුවන්. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඩයමන්ඩ් සිලෙක්ට් උපකරණය භාවිතා කරලා ගෙවුඩයක් අඳුරගන්නේ කොහොමද කියලා දැනගන්න ආසයිද කියලා යටින් කමෙන්ට් එකක් දාන්න.